අයිබෝන් ගයිස් අද වීඩියෝ එක හැමෝටම ගොඩක් වැදගත්තේ ගොඩක් මොය උදේට වැඩට යන පිරිමියට එහෙම අපි ගොඩක් වෙලාවට උදේ පරක් වෙලා කලබලෙන් කේන්තියෙන් හදිස්සි එකගා ගිහින් දවසම චාටර කරගන්නවන ඒත් මම දැම්මේ කියන්න යන ටික හරියට කරොත් ඔයාගේ මුළු දවසම සක්සස් කරගන්න පුළුවන් ඉස්සල්ලම සමාවෙන්ඩෝන මේ ඇඳුමට මොකද මේ ගැන්න මේ දවසල මා රස්න තියෙන් ඊෂර්ට් ෂර්ට් අදගෙන මේ විඩියෝ කරන්න අමාර මන්දසලත්තුස ට්‍රයි කර එකයි මේ ගැන්නේ ඉතින් අද මම කියන්න යන්න උදේට වැඩට යද්දි ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල් පහක් ගැන. මේ පහ හරියට ෆලෝ කරලා බලන්නකෝ. මාසයක් ඇතුළත ඔයාලට ලොකු වෙනසක් දැනේ. සමහර කෙනා පෙනුමෙන් මිනිස්සු තීරණය කරන්න බෑ කියලා. තවත් සමහරව කියනවා හැම තීරණය කරන්න පුළුවන් කියලා. ඔයා මොකද හිතන්නේ? පුළුවන් තීරණය කරන්න පුළුවන් ඒක ඇත්තත් තියෙනවා ඔයා තැනකට ඇඳගෙන යන්නේ කොහොමද ඔහේ අඳින්නම් වාලේ අඳිනවද එහෙම නැත්නම් ඒ තැනට ගැලපෙන විදිහට අඳිනවද අනිත් අයට ඔයාව දැක්කම එන පළවෙනි ඉම්ප්‍රෙෂන් එක එන්නේ යන්නේ තප්පර ගානයි හොඳට ඇඳගෙන ගියොත් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් නරක විදිහට ඇඳගෙන ගියොත් නිකන් ඔහේ ඕනවට පාවට ඇඳගෙන ගියොත් නරක ඉම්ප්‍රෙෂන් එකක් ඔයාලගෙන් හොඳ සුවඳක් එනවද කොණ්ඩේ හොඳට මේන්ටේන් කරලා තියෙනවද ට්‍රැවලර් නීට් එකට කපලා තියෙනවද ඇඳුම් හරියට අයන් කරලා තියෙනවද ඔන්න ඕවා තමයි ගයිස් අනිත් අය ඉස්සෙල්ලම ඔයාව දැක්කම නෝට් කරන්නේ මේවා මහලොකු සල්ලියක් වියදම් කරන්න ඕන ලක්ෂක දේවල් නෙවෙයිනේ බේසික් දේවල් ලොකු කන්ෆිඩන්ස් එකක් ගන්න ලොකු ගණන් වල ඇඳුම් අඳින්න ඕන කියලා එකක් නැහැ ඕන වෙන්නේ නීට් ක්ලීන් සිම්පල් ලුක් එකක් එන විදිහට අඳින එක එතකොට ආයේ කන්ෆිඩන්ස් එක ඔටෝමැටිකලි වැඩි වෙනවා මතක තියාගන්න අනිත් අයගේ රෙස්පෙක්ට් එක එන්නේ පළවෙනි ඉම්ප්‍රෙෂන් එකෙන් ගොඩක් පිරිමි උදේට තේ එකක් කෝපි එකක් බීලා වැඩට දුවනවා උදේට ඔය මොනවා හරි බලට දාගත්තාම ඇති ලන්ච් එකනේ බඩ පැලෙන්න ගන්න ඕන කියලා හිතනවා. ඒක වැරදි. ඔයාගේ ස්ට්‍රෙන්ත් එක, ඔයාගේ ફોකස් එක, මූඩ් එක මේ ඔක්කොම තේරෙන වෙන ප්‍රධානම දෙයක් තමයි උදේ කෑම එක. ඔයාට උදේට ලොකු දේවල් කන්න වෙලාවක් නැත්තම් බඩ පිරෙන්න කනකම් පෝෂණය තියෙන පොඩි කෑමක්වත් කන්න. බිත්තරයක්, ඔම්ලට් එකක් එක්ක ටෝස් කරපු පාන් පිටි ටිකක්, කිරි වීදුරුවක්. මේ කියන්නේ පිටි කිරි ගැන එහෙම නෙවෙයි, ෆ්‍රෙෂ් මිල්ක් හරි, එළ කිරි හරි. ඔය වගේ මොනවා හරි පොඩි දෙයක් කාලේ යන්න. ඒකට පෝෂණය තියෙන දෙයක්. ඔයා මෙහෙම හිතන්නකෝ වාහනයක තෙල් ටැංකියේ හිස් නම් ඒ වාහනේ දුවන්න බෑනේ. අන්න ඒ වගේ තමයි අපේ ඇඟත්. අපේ ඇඟෙත් මේ ටැංක් එක හිස් කරගෙන නම් පුතේ වැඩි කල් දුවන්න බෑ. ඉක්මනටම ලෙඩ වෙනවා. ඉතින් අන්න ඒ හින දවසම ඔයාගේ එනර්ජි එක ස්ටේබල්ව තියාගන්න නම් උදේ කෑම අදින් පස්සේ අනිවාර්යෙන් ගන්න මතක තියාගන්න. උදේම ගෙදරින් එදි වලියක් දාගෙන આવොත් ට්‍රැෆික් එකේ හිර වෙලා හිටියොත් ඒකත් එක්ක ඔයාට එන ටෙන්ෂන් එක හින්දා මුළු දවසම ස්පොයිල් වෙනවනේ. ඒ හින්දා උදේට හිත සංසුන් කරගන්න. කාත් එක්ක හරි තරහක් આવොත් විනාඩි 5ක් සයිලන්ට් වෙලා ඉන්න. ගැඹුරු හුස්මක් ගන්න. එකේ ඉඳන් 10ට 10 ඉඳන් 1ට කොහොමද ගණන් කරන්න කියන්නේ අන්න එකක් කරන්න. ඒ කියන්නේ දැන් අපි මේ වගේ කොහොම හරි කරන්න ඕන අපේ හිත අර තරහ පැත්තෙන් වෙන පැත්තකට යොමු කරන එක. හිත වෙන දෙයකට යොමු කරන එක. මේකෙදි කියන්න ඕන වැදගත් දෙයක් තමයි ටෙන්ෂන් එක නැති කරගන්න කියලා ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා වලට එහෙම නයි යන්න එපා. ඒකේ තියෙන කුණු කන්දල් දැක්කහම ඔළුව තවත් අවුල් වෙනවා. අනිත් එක ඕකෙන් වෙන ලොකුම හානිය තමයි ඉක්මනට ෆෝන් එකට ඇබ්බැහි වෙනවා. අපි ටෙන්ෂන් එකක් විච්ච ගමන් ෆෝන් එක බලන්න පටන් ගන්නවා ඊට පස්සේ ඕක පුරුද්දක් වෙනවා ඇබ්බැහියක් වෙනවා ඔයාගේ හිත සංසුන් නම් හොඳට ඩිසිෂන් ගන්න පුළුවන් නේ අනිත් අයගේ රෙස්පෙක්ට් එකක් ගන්න පුළුවන් ටෙන්ෂන් එකේ වැඩ කරන පිරිමින්ට කවුරුවත් රෙස්පෙක්ට් කරන්නේ නැහැ කවුරුත් කැමති නැහැ ඔය ඔෆිස් එක බලන්නකො උදේ ආපු වෙලාවෙ ඉඳන් ස්ට්‍රෙස් එකේ වැඩ කරන අයට කවුරුත් කැමති නැහැනේ පිරිමියෙක්ගේ තියෙන රියල් ස්ට්‍රෙන්ත් එක කියන්නේ මසල් ස්ට්‍රෙන්ත් එක නෙවෙයි ඉමෝෂනල් කන්ට්‍රෝල් එක තියාගන්න එක ඔෆිස් ගිහිල්ලා ඉවර වෙලා අද මොනවද කරන්න කියලා හිතන්න එපා. යන්න කලින්ම හිතාගෙන යන්න. ප්ලෑන් කරගෙන යන්න. අද ඉස්සෙල්ලාම කරන්න ඕන මේන් ටාස්ක් පහ මොනවද? කාත් එක්ක හරි මීටින් එකක් තියෙනවද? ඩෙඩ්ලයින්ස් මොකුත් තියෙනවද? පොඩි ප්ලෑන් එකක් හදලා තියාගන්න. මේවා රොකට් සයන්ස් නෙවෙයිනේ. නෝට්බුක් එකක් හරි ෆෝන් නෝට් එකක් හරි පාවිච්චි කරන්න තියෙන්නේ. ප්ලෑන් එකක් නැති පිරිමියාගේ ජීවිතේ ඉස්සරහට යන්නේ හරිම හිමි. ප්ලෑන් එකක් තියෙන පිරිමියාගේ ලීඩර්ෂිප් ක්වොලිටි එක ඔටෝමැටිකලි බිල්ඩ් අප් වෙනවා. එයා අනිත් අයට වැඩිය වේගෙන් ඉස්සරහට යනවා. මේක තමයි වැදගත්ම එක. ඔයා වැඩට යන්නේ අනේ මොගුල අදත් මේකට යන්න එපා කියලාද එහෙම නැත්නම් මම අද ඊය කරට වැඩි එක වැඩක් හරි වැඩියෙන් කරනවා කියලාද දෙක ඉතින් මොනවද කතා කරන්නේ නේද දෙවෙනි එක තමයි එහෙම හරියන්නේ නැහැ මයින්ඩ්සෙට් එක චේන්ජ් කරගන්න වෙනදා වගේ ප්‍රශ්න ගැන කල්පනා කර ඉන්න නැතුව පොඩි හිනාවක් දාගෙන ඔෆිස් එකට යන්න වෙනදා කියපු නැති කෙනෙක්ට ආයිබෝවන් good morning කියන්න ඔය වෙනදා වගේ අනිත් කට්ටිය කතා කරන නෙගටිව් ගොසිප් වලට ඔයා ජොයින් වෙන්න එපා
පොසිටව් ඇටිටියුඩ් එකක් තියෙන පිරිමියා ඉක්මටම ප්‍රමෝෂන් එකකට යනවා අනිත් අයගේ ට්‍රස්ට එක ඉක්මට දිනා ගන්නවා අනිත රෙස්පෙක් කරන කරට් එකක් වෙනවා ඉක්මනටම මේකති මතක තියාගන්න මොන්දේ තමයි ස්කේල්සලට වැඩිය ගොඩක් වෙලාට ජීවිතය සාර්ථක කරගන්න බලපාන්නේ ඇටිටියුඩ්ස් කියනද ඉතින් ගයි සුදේට වැඩට යන පිරිමිගෙන සැලකිල්මත් වෙන්න ඕන දෙවල් පහක් ගැන ඔන්න අපි කතා කර එක පෙනුම දෙක උදේ කෑම තුන ඒන්දිය පාලනය කරගන්න එක අතර ප්ලෑන් එකට වැඩ කරන එක පහ පොසිටව් ඇටිටියුඩ්ස් මෙන්න මේ පහ ෆලෝ කරලා බලන්නකො ඔයාගේ ලයිෆ් එක කරිය එක රෙස්පෙක්් එක හිතාගන්න බැරි විදිහයට වෙනස් වේ එහෙනම් ඉතින් වෙනද කියන වගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න channel එක subscribe කරලා තියාගන්න ඔයාලට තව මොන topic එකක් ගැනද වීඩියෝ කරන්න ඕන කියලා පහලින් comment එකක් දාන්න මම ඉස්සරහටත් මෙහෙම practical real life videos අරගෙන එන්නම් එහෙනම් අතන නවතිනවා thanks for watching පරිස්සමෙන් ඉන්න ජය වේවා